Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද study challenge එකේ day 3 අද මම පාන්දර 5ට තමයි නැගිට්ටේ. දැන් මම සාමාන්‍යයෙන් කරන වැඩ ටික කරලා ඉවර කරලා studies ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් අද උදේ වරුවේ කියන්නේ උදේ 5 ඉඳලා 6 විතර වෙනකම් මම යුනි යන්න කලින් පැය දෙකක විතර කාලේ මම ෆෝකස් කරන්නේ ආටිකල්ස් කියවන්න. අපේ අසයින්මන්ට් එකකට අදාළ ආටිකල්ස් කියවන්න තියෙනවා සහ මේ අවුරුදු කාලේ ඉවර වෙද්දී ඒ අසයින්මන්ට් එකේ ලිටරේචර් රිවිව් එකක් සබ්මිට් කරන්න තියෙනවා. ඒ නිසා at least මම ආටිකල් 15ක්වත් කියවන්න ඕන. ඒ නිසා මම ඒකට තමයි උදේ වරුවම ෆෝකස් කරන්නේ. ඊට පස්සේ කැම්පස් ගිහින් ඇවිල්ලා තමයි මම අනිත් මගේ අද දවසට තියෙන ටාස්ක් ටික ගැන ෆෝකස් කරන්න හිතාගෙන ඉන්නේ. අද දවසම කියන්නේ උදේ ඉඳන්ම හවස 5-6 විතර වෙනකම් මට කැම්පස් එකේ ඉන්න වෙනවා. ඊට පස්සේ ඒ ඇවිල්ලා තමයි මම අනිත් ටාස්ක් ටික කම්ප්ලීට් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ළමයි මම අදත් ඔයාලත් එක්ක ස්ටඩි ටිප් එකක් ෂෙයා කරගන්නම්. මම හිතනවා මම කරන දේවල් ඔයාලට vlog එකේ කියනකට වැඩිය ස්ටඩි ටිප් එකක් වගේ එකක් ෂෙයා කරගන්න එක ඔයාලට වැදගත් කියලා. මොකද මම කරන දේවල් ඔයාලට වීඩියෝ එකේ දකින්න පුළුවන් නිසා. මේ ටිප් එක සම්බන්ධ වෙන්නේ රිවිව් කරන එක සම්බන්ධ. මතකද මම ඔයාලට කලින් vlogs කිහිපයකම කියලා තියෙනවා. A level සම්බන්ධව කරපු vlogs වලත් මම ඔයාලට explain කරා review කියන එක ඉතාමත් වැදගත් සහ මම review කියන එක කරන්න දන්නේ එක ක්‍රමයයි කියලා. හොඳ ක්‍රමය එකම ක්‍රමයයි කියලා space repetition කියන එක. ඒ space repetition එකේදී මම කිව්වේ day 1 එකේ පාඩම් කරන එක දවස් 3-3ට 8 සැරයක් රිවිව් කරන්න. එතකොට අපේ ස්ථීර මතකෙට මේ ෆැක්ට්ස් ටික අපි පාඩම් කරන දේවල් යනවා කියන එක. ඉතින් මේ ස්පේස් රෙපිටිෂන් එකේ මම ඊට වැඩිය හොඳ ක්‍රමයක් සහ ලේසි ක්‍රමයක් හොයාගත්තා. ඒක ෂෙයා කරන්න තමයි මම යන්නේ. ඒකත් අර විදිහම කියන්නේ ස්පේස් රෙපිටිෂන් ක්‍රමයක්ම තමයි මේ රිවිවින් මෙතඩ් එකත්. එතකොට මේකෙදී අපි දවස් 3-3ට රිවිව් කරන්නේ නැහැ. ඒකෙදී අපි රිවිව් කරන්නේ 4 සැරයයි. ඒ 4 සැරේ අපි රිවිව් කරන්නේ අපි පළවෙනි දවස පාඩම් කරනවා. පාඩම් කරලා දෙවනි දවසේ කියන්නේ අද පාඩම් කරපු එක හෙට අපි අහපව් රිවිව් කරනවා. ඊට පස්සේ හෙට රිවිව් කරාට පස්සේ දවස් 4කින් අහපව් රිවිව් කරනවා. ඒ දවස් 4 ඉවර වෙලා ඊට පස්සේ ඒ දවස් 4න් සතියකට පස්සේ ආයෙ රිවිව් කරනවා. ඒ සතිය ඉවර වෙලා ඒ සතියෙන් සති දෙකකට පස්සේ ආයෙ ෆයිනල් රිවිව් එක කරනවා. ඒ විදිහට තමයි මේ ස්පේස් රෙපිටිෂන් එක යන්නේ. ඉතින් මේක අර මම කලින් ඔයාලට එක්ස්ප්ලেইন කරලා තියෙන මෙතඩ් එකට වැඩිය ගොඩක් ලේසියි. මොකද අරකෙදි දවස් 3-3ට 8 සැරයක් රිවිව් කරන්න ඕනේ. ඒකට ටිකක් ටයිම් එක යනවා සහ සමහර විට බෝරින් වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. හැබැයි ඊට වැඩිය මේ ක්‍රමය ලේසියි. එතකොට මේකෙදී අර එකම විදිහට රිවිව් මෙතඩ් එක යූස් කරන්න එපා කියලා තමයි කියන්නේ. මම ඒකත් ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්න කොහොමද මේක මේ රිවිව් කරන්න කියන එක. මේ මෙතඩ් එකේදී පළවෙනියටම ඔයාලා කරන්නේ ඔයාලගේ නෝට් එක හොඳට ඔයාලගේ ඔළුවට දාගන්න. ඔයාලා පාඩම් කරන ක්‍රමය ලර්නින් මෙතඩ් එක ස්ටඩි මෙතඩ් එක යූස් කරලා කියන්නේ ටීචින් මෙතඩ් එක හරි ඩයග්‍රෑම් මයින්ඩ් මැප්ස් මෙන්න මේ වගේ දේවල් යූස් කරලා ඔයාලට ලෙසන් එක හොඳටම ඔළුවට දාගන්න එක තමයි පළවෙනි දවසේ කරන්නේ. දෙවෙනි දවසේ ඒ කියන්නේ පහුවෙදා ඔයාලා කරන්නේ ෆ්ලෑෂ් කාඩ් වගේ ඒවා යූස් කරලා ඔයාලා පාඩම් කරපු එක ටෙස්ට් කරන එක. හතරවෙනි දවසේ කියන්නේ දෙවෙනි දවසෙන් දවස් 4කට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ බුක් ඊට පස්සේ ඔයාලා පාඩම් කරපු නෝට්ස් ක්ලෝස් කරලා මෙමරි එක හපව් මෙමරි එකෙන් ඔයාලා මතක් කරනවා පාඩම් කරපු දේවල් මතකද කියලා. ඊට පස්සේ සතියකට පස්සේ ඔයාලට පුළුවන් ඒක යාළුවෙක්ට එක්ස්ප්ලেইন කරන්න. එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන ඔයාලට ඒක හපව් ටීච් කරන්න පුළුවන්.
ඊට පස්සේ අන්තිම රිවිව් එකේදී ෆයිනල් රිවිව් එකේදී දවස් 14 රිවිව් එකේදී ඔයාලට පුළුවන් ඔයාලම හදාගත්ත ක්විස් එකකට උත්තර ලියන්න. ඒකෙන් ඔයාලා පාඩම් කරපු දේවල් හොඳටම ඔයාලගේ මෙමරි එකට යනවා. ඔයාලගේ කොන්ෆිඩන්ස් එක වැඩි කරගන්න පුළුවන් එක්සෑම්ස් වගේ දේවල් වලදී. ඒ වගේම තමයි ෆොගෙට් වෙන එක, ෆැක්ට්ස් අමතක වෙන එක ගොඩක් දුරට මේ ක්‍රමය මගෙන් නැති කරගන්න පුළුවන්. ඉතින් මේ රිවිවින් මෙතඩ් එක මම තවත් හදා බලලා නැහැ. ඔයාලා try කරලා බලලා මේක වැඩ කරාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මෙතනින් අද vlog එක ඉවර කරනවා. මම vlog එකේ වුණ දේවල් මොකද share කරේ නැහැ. මම ඒවා text මගින් ඔයාලට පෙන්නන නිසා. එහෙනම් හැමෝටම සුබ දවසක්.